අයිබෝවන් සිසි YouTube නාලිකාවට ඔබ ආදරයෙන් පිළිගන්නවා. සිසි YouTube නාලිකාවෙන් කරන්නේ ඔබට ජ්‍යොතිෂ දැනුම සහ අවබෝධය ලබා දෙන එක. ඉතින් මම මේ වන විට ග්‍රහ යොදම දෙනා පිළිබඳවත් ලග්න 12 පිළිබඳවත් කතා කරලා ඉවරයි. ඉතින් අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවනම් මේ ශීඳම් මීන ලග්නය වෙනකම්ම ලග්න 12 පිළිබඳව කියලා දීලා තියෙනවා ඔයගොල්ලන්ට. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අපේ YouTube channel එකට ගිහින් ඒක බලන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්නේ විවාහ දෝෂ පිළිබඳව. ඉතින් විවාහ දෝෂ ගැන කතා කරනකොට විවාහ දෝෂ ගණනාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ලග්න 12 ගැන ඉවර වෙච්ච ගමන්ම විවාහ දෝෂ ගැන කතා කරන්න ගත්තේ. ඉතින් බලන හඳහන් වලින් 100ට 80ක් වගේ. ඒ කියන්නේ අපි හඳහන් 10ක් ගත්තොත් ඒකෙන් 8ක්ම එන්නේ විවාහ බිඳ වැටීම්, විවාහ කඩා වැටීම් නිසා. ඉතින් මම හිතනවා මේ විවාහ දෝෂ පිළිබඳව කතා කරන එක ඔබට පහසුවක් වේවි. ඔබේ ජන්මපත්‍රයේ මේ වගේ ග්‍රහ පිහිටීම්, ග්‍රහ සංයෝග තියෙනවද කියලා ඔබ දැනගත්තොත් ඔබට මේක යුග ජීවිතය කියන එක ඝට්ටණයකින් තොරව පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියන විශ්වාසයෙන් මත. ඉතින් අද මම කතා කරන්නේ විවාහ දෝෂ 5ක් පිළිබඳව. ඒ තමයි මම අද කතා කරනවා කාල සර්ප යෝගය. ඒකත් එක විවාහ දෝෂයක් විදිහට ගන්න පුළුවන්. දීර්ඝ විස්තරයක් මම කරන්නේ නැහැ කාල සර්ප යෝගය. දීර්ඝ විස්තරයක් මම මතුවට කරන්නම්. අද කෙටියෙන් කියලා දෙනවා මොකද්ද මේක කියලා. ඊළඟට මම කතා කරනවා ශනි මංගල දෝෂය පිළිබඳව. ඊළඟට කතා කරනවා භෞම දෝෂය පිළිබඳව. ඊළඟට අපි කතා කරනවා වඳ දෝෂයේ හෙවත් දරුඵල අඩු දෝෂ පිළිබඳව. ඊළඟට කතා කරනවා බහු විවාහ දෝෂය පිළිබඳව. ඉතින් අපි බලමු මොකද්ද මේ කාල සර්ප යෝගය කියන්නේ කියලා ඉස්සෙල්ලා. ඉතින් මේ කාල සර්ප යෝගයට ගොඩාක් අය බයයි. ඉතින් මේ කාල සර්ප යෝගය කියන එක වැරදි විදිහටත් ඒ කියන්නේ මේක කේතුටයි රාහුටයි මේ ග්‍රහයෝ මැදි වෙලා ඉන්න පමණින්ම ගොඩක් අය මේක කියන්න මේ කට ඉස්සර කරගන්නවා කාල සර්ප යෝගය කියලා. නමුත් කාල සර්ප යෝගය යෙදෙන විදිහ මෙන්න මේ විදිහටයි කාල සර්ප යෝගය යෙදෙන්නේ. කාල සර්ප යෝගය හිතන්න මෙන්න මේ විදිහට ජන්මපත්‍රයේ යෙදিলা තියෙනවා කියලා කාල සර්ප යෝගය ඔන්න ඔයාලගේ මෙන්න මේ විදිහට යෙදিলা තියෙනවා කියන්න හිතන්නකො ශනි ඊළඟට බුධයි චන්ද්‍රයයි 10 ඉන්නවා මේක අපි උදාහරණයක් විදිහට ගමු ඊළඟට ගුරු ඉන්නවා 1 2 3 4 ඊළඟට මෙතන ඉන්නවා රවි කුජයි ඊළඟට අපිට මෙතන ලියන්න බැරි වෙච්ච ග්‍රහය කවුද? සිකුරුයි. ඔන්න ඔළුව ඔහම විදිහට ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට අපි මේ අහස් සිටියම හැමතිස්සෙම ගන්නේ පටු කරලා අපි අරගන්නවා මේක ගෝලය කියන එක. මේක තමයි අහස් සිටියම. එතකොට මේක අපි අංශක 360ක් කියලා තමයි මෙන්න මේ දක්වන්නේ. මෙන්න මේ කේන්දරේ ඔයාලගේ කොටු 12 අපි ගන්න අංශක 360ක් කියලා. ඉතින් මේ අංශක 360ක් කියලා අරගත්තට පස්සේ ඔයාලට දැන් පැහැදිලි වෙනව ඇති මේ රාහුයි කේතුයි හරියටම මේ අංශක 180ක් වහගෙන ඉන්නේ. මේ පැත්තේ කිසිම ග්‍රහයක් නැහැ. මේ පැත්තේ ඔක්කොම ග්‍රහයෝ ටික කැටි වෙලා මෙන්න මේ කේතුටත් රාහුටත් මැදි වෙන්න. එතකොට මේ කාල සර්ප යෝගය යෙදෙන කෙනෙක්ගේ ජ්‍යොතිෂයේ දැක්වෙනවා ජීවිතයේ අර්ධයක්. තමන් ජීවත් වෙන කාලෙන් අර්ධයක් හැමතිස්සෙම අඳුරු වෙනවා කියන එක තමයි ජ්‍යොතිෂයේ කියන්නේ. ඉතින් මේක මේ පේනෝනේ දැන් මේ ග්‍රහ කොටුවේ මේ එක ග්‍රහයක්වත් නැහැ. මේ යෙදිලා තියෙන එක. නමුත් අපි බලන්න ඕනේ මං කියලා දීලා තියෙනවා මගේ ලග්න වෙන විග්‍රහ කරනකොට මේ ග්‍රහය ඔක්කොම ගමන් කරන්නේ වම් පැත්තට. වාමාවර්තව කියලා. මේ විදිහට කියලා මෙයාලා ඔක්කොම මේ ශනි
බුධ චන්ද්‍ර ගුරු රවි කුජ සිකුරු මෙයාලා ඔක්කොම මෙන්න මේ පැත්තට තමයි ගමන් කරන්නේ. වම් පැත්තට ගමන් කරන්නේ. නමුත් මේ රාහුයි කේතුයි කියන ග්‍රහය දෙන්න ගමන් කරන්නේ ආපස්සට. මේ දෙන්න විතරක්. මේ දෙන්න මේ පැත්තට තමයි ගමන් කරන්නේ මේ දෙන්නම. ඔන්න ඔහොම දැන් අනිග්‍රහය පුරුදු විදිහට දැන් මේක අපි හිතමුකෝ සිංහල අග්නි කියලා උදාහරණයක් විදිහට. එතකොට මේකේ සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂනේ. සෙනසුරු ඉන්නේ මේෂ රාශියේ. මේෂ රාශියෙන් පස්සේ සෙනසුරු යන්නේ වෘෂභ රාශියටනේ. මේෂ රාශියෙන් පස්සේ සෙනසුරු යන්නේ වෘෂභ රාශියට. නමුත් මේ රාහු යන්නේ වෘෂභ රාශියට නෙමෙයි මෙන්න මේ රාශියට. සිංහයේ හත්වැන්න කුම්භයනේ. එතකොට රාහු ගමන් කරන්නේ කුම්භ රාශියට. ඉතින් ඒක තමයි මේ රාහුගේ කේතුගේ තියෙන විශේෂත්වය. අනිග්‍රහය වාමාවර්තව ගමන් කරනකොට මෙයාලා ගමන් කරන්නේ ආපස්සට, මේ දෙන්න ගමන් කරන්නේ දක්ෂිනාවර්තව. එහෙමත් නැතුව කියනවා නම් මේ දෙන්න ගමන් කරන්නේ ඔර්ලෝසුවේ කටු කැරකෙන පැත්තට. ඉතින් කාල සර්ප යෝගේ අඳුර ගන්න ඕන ඔය ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඉතින් මේ ගොඩාක් අය මේ වගේ දැක්කහම මේක ටක් ගාලා කියන්න පෙළඹෙනවා. මේ ඔයාගේ කාල සර්ප යෝගයේ තියෙන හඳහනක් කියලා. ඉතින් සමහර මාත්මීනුත් ඒක වරද්ද ගන්නවා. ඉතින් මේකේ දැන් බලන්න මේකේ දැන් මම කියවල මේ ග්‍රහය ඔක්කොම මාමා වර්තව ගමන් කරන්න කියලා. දැන් මේකේ ඔක්කොම ගමන් කරන්නේ මේ හේතුගේ දිශාවලනේ මේ ඔක්කොම ගමන් කරන්නේ. දැන් රාහු මෙතන ඉන්නවනේ. මේ ඔක්කොම මේ ශනි, මේ බුධ චන්ද්‍රයා, මේ ගුරු, රවි කුජ සිකුරු මේ බලන්න මේ ඔක්කොම ගමන් කරන්නේ මෙන්න මේ හේතුගේ පැත්තට ගමන් කරන්නේ. එතකොට මේක කාල සර්ප යෝගය වෙන්නේ නැහැ. සියලුම ග්‍රහයෝ හේතුගේ පැත්තට ගමන් කරනකොට මේක කාල සර්ප යෝගය වෙන්නේ නැහැ. මේක කාල අමෘත යෝගය කියලා තමයි අපි හඳුන්වන්නේ. මේක කාල අමෘත යෝගය කියලා හඳුන්වන්නේ. ඉතින් ඒක කාල අමෘත යෝගය කියන එක කාල සර්ප යෝගයේ තරම් බල සම්පන්න වෙන්නේ නැහැ. මේකෙත් වෙනවා තමන්ගේ දියුණුව ප්‍රමාද වෙන දේවල් වෙනවා මේ කාල අමෘත යෝගීරුත්. නමුත් කාල සර්ප යෝගය තුල වෙන්නේ දැන් ජම්මියා ජීවිත ගෙවනවනේ. ගෙවනකොට මෙයාට කේතුගේ දසාවක් රාහුගේ දසාවකදී මේ ජම්මියා දැඩි ලෙස පීඩාවටපත් වෙනවා. ඒක අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මොකක් හරි අර වෙලු පටියකින් වෙලලා මේ දෙපැත්තට අදිනකොට ජම්මියාගේ සිරුර හිර වෙනවනේ. අන්න ඒ විදිහට තමයි මේ කේතුගේ රාහුගේ මේ ග්‍රහණයට අනිත් ග්‍රහයෝ 7 දෙනා මේ නතු වුණාට පස්සේ ඒක වර ජීවිතේට ආලෝකය ලැබෙන්න ඒක අනිත් ග්‍රහයෝ අවියට ඉන්නේ ඩිම්ෙච් ලයිට් 7ක් වගේ. ඉතින් මේක දැන් මේ විදිහට අඳුර ගන්න ඔයාලා මේක මේ රාහුගේ කේතුගේ පැත්තට ග්‍රහයෝ මේ විදිහට ගමන් කරනවා නම් මේක ඇවිල්ලා කාල සර්ප යෝගි නෙමෙයි. මේක ඇවිල්ලා කාල අමෘත යෝගය. දැන් බැරි වෙලාවත් මෙතන දැන් මේක කාල අමෘත යෝගය. දැන් බැරි වෙලාවත් මෙතන මේ රාහු ඉඳලා මෙතන කේතු හිටියොත් ඔන්න කේතුගේ පැත්තට තමයි මේ ග්‍රහයෝ ටික ඔක්කොම ගමන් කරන්නේ. මේක කාල සර්ප යෝගය. මේ විදිහට මේක යෙදෙන්නේ කාල සර්ප යෝගය කියලා ඒ විදිහට හිතෙන්නේ. ඉතින් කාල සර්ප යෝගයේ තියෙන ප්‍රභේද ගණනාවක්. ඉතින් අද මගේ මාතෘකාව කාල සර්ප යෝගය නෙවෙයිනේ. මගේ අද මාතෘකාව ඔයාලට විවාහ දෝෂ. ඒ විවාහ දෝෂ වලින් 5ක් මම අද කියලා දෙනවා. ඉතින් මම මතුවට ඔයාලට කියලා දෙන්නම් වෙනම වීඩියෝ එකකින් කාල සර්ප යෝගය පිළිබඳව. ඉතින් දැන් මේක මේ විදියයි. මේ දැන් ඊළඟට තව කාල සර්ප යෝගයේ දෙන්නේ. දැන් හිතන්නකො මේකේ දැන් මෙතන මේ හිස් තැනක් තියෙනවානේ. මෙතන දැන් මේ 11 වෙනි රාශිය 11 වෙනි භාවය හිස්ස තිබිලා තමයි මේ යෙදිලා තියෙන්නේ. හිතන්නකො දැන් මෙතනින් ග්‍රහයෙක් ගැලවිලා මෙන්න මෙතන ආවා. ඔන්න දැන් මේ විදිහට. ඔන්න දැන් ඒ දැන් රාහුටයි කේතුටයි ඔන්න මැදි වෙලා ඔන්න දැන් තියෙනවා. හැබැයි මේ එක පෙළට ග්‍රහය පිහිටලා තියෙනවා පඩි පෙළ වගේම. ශනි බුධ චන්ද්‍ර සිකුරු ගුරු කිසිම හිදසක් මෙතන නැහැ. එතකොට මේකත් කාල සර්ප යෝගය නෙවෙයි. මේක අපි කියන්නේ මේකට මාලිකා යෝගය කියලා කියනවා. ඉතින් මාලිකා මේ බලන්න මේ හරියට එක දන්වලක පුරුක් වගේ එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේකත් තව කවුරු හරි ඉස්සර වෙන්න පුළුවන්. මේකත් කාල සර්ප යෝගයද කියලා කියන්නේ. ඉතින් අපි හදහලා බලලා අපි මේකට මතයක් ප්‍රකාශ කරන්න කලින් සමහර අය විලා අපෙන් අහනවා
මට කාලසර්පයෝගය නේද කියලා. එතකොට අපි කියනවා අනේ නෑ ඔයාලට කාලසර්පයෝගය නෑ. ඔයාලට තියෙන එක්ක කාලාමෘත යෝගය එහෙම නැත්නම් ඔයාලට තියෙන්නේ මාලිකා යෝගය කියලා. ඉතින් මාලිකා යෝගයේ කොටස් බෙදෙනවා. ඒවා ඔක්කොම ඉස්සරහට කියලා දෙනවා. ඉතින් ඔන්න ඕකයි. දැන් මෙන්න මේ විදිහට වුණොත් තමයි කාලසර්පයෝගය යෙදෙන්නේ ජම්මපත්‍රයක. ඉතින් දැන් කාලසර්පයෝගය යෙදෙන්නේ. ඉතින් දැන් අපිට එතකන් කාලසර්පයෝගය තියෙන්නේ අපි වගේම අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ටනේ. ඉතින් අපිට මේ කාලසර්පයෝගය තිබුණා කියලා මෙයාලා අපිට අතාරලා දාන්න පුළුවන් දැන්. අපිට රිජෙක්ට් කරන්න බැහැනේ දැන් මේක විවාහයකට මේක ගලපන්න ආවට පස්සේ අපෝ මේකේ කාලසර්පයෝගය කියලා මේක අතාරින්න බෑ. අපි හැමෝටම ජීවිතයක් හිමි. අපි හැමෝම පුදක්ජන මිනිස්සු හැටියට අපි බලන්නේ ජීවිතයේ සුව පහසුව ජීවිතයේ දියුණුව මේ හැම දෙයක්ම තමයි අපි මේ පුදක්ජනයෝ විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කාලසර්ප යෝගය තියන අයට මම කියන්නේ ඔයාලා විවාහ වෙන්න තවත් කාලසර්ප යෝගය තියෙන කෙනෙක් එක්ක. ඒක තමයි ඒ දෝෂ භංග වෙන්න හොඳම දේ. දෝෂ සහිත අයත් එක්ක විවාහ වෙන්න. දෝෂ රහිත අයත් එක්ක විවාහ වෙන්න. බැරි වෙලාවත් මේ කාලසර්ප යෝගයක් තියෙන කෙනෙක් මේ එහෙම කාලසර්ප යෝගයක් එක්ක නැති කෙනෙක් එක්ක විවාහ වෙලා තියෙනවා නම් ඉතින් පොතේ සඳහන් වෙන්නේ කෙනෙක්ට ග්‍රහ බලය ග්‍රහයෝන්ගේ හිතුවක්කාරකම් කෙනෙක්ට ග්‍රහ බලය අසුබ විදිහට යෙදෙන ග්‍රහ බලය මඩින්න තියෙන හොඳම දේ තමයි කෙනෙක්ගේ චිත්ත ශක්තිය. කෙනෙක්ට හිත. ඒ නිසා ඔයා හිතින් ප්‍රබලයෙක් නම් මේ කියන්නේ හිත කියන්නේ මං ඔබව මට්ටු කරනවා කියලා ග්‍රහයොත් එක්ක හැප්පෙන එක නෙවෙයි මම මේ කියන්නේ. මේක කියන්නේ අපි හිතින් අපි මේ විශ්වයට අපි මේ පරිසරයට අපි මුදා හරින්න ඕනේ හොඳ දේවල්. ඉතින් උදාහරණයක් විදිහට හිතන්නකෝ අනිත් එක්ක කෙනෙක්ට කොච්චර දෛවයෙන් බාධා ආවත් නොපසබට උත්සාහය කෙනෙකුට තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් ඔයාලා මේ පහුගිය කාලේ ඕන තරම් අවුරුදු උත්සව තිබ්බනේ. එතකොට ඔය ලිස්සන ගහේ ඔය පුවක් පොටේට ග්‍රීස් ගාලානේ ඔය පොඩියක් උඩ ගහන්නේ. ඔය අවුරුදු උත්සව තරඟවලදී එකකවත් අර ඔය ලිස්සන ගහේ කොඩියට තියෙන තෑග්ග කවුරු හෝ කෙනෙක් ගන්නවනේ. ඒ තෑග්ග නොදී හිටපු අවුරුදු උත්සවයක් නෑනේ. ඉතින් මේ අපිත් මේ ජීවිතේ ලිස්සන ගහක තමයි නගින්න ඉතින් එකපාරක් ලිස්සලා බිමට රූටලා වැටුණා කියලා අපේ උත්සාහය අපි අතාරින්න හොඳ නෑ. අපි කොහොම හරි අල්ලා හරි අපේ ගමන යන්න ඕනේ. අපිට යන කාලය නෙමෙයි වැදගත්. කාලයත් අපිට වැදගත් වෙන වෙලාවල් තියෙනවා. නමුත් අපි අපේ අරමුණට අපේ ගෝල් එකට ගියාද කියන එක තමයි වැදගත්. ඉතින් තමන් අපිට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවනේ මේ සම්මා කම්මන්ත මොනවාද යහපත් කර්මාන්ත කියලා. ජීවත් වෙන විදිය අපිට කියලා දීලා තියෙනවා මහා මංගල සූත්‍රයෙන්. ඔය හැම දෙයකින්ම සිංහලෝවර්ස හැම දෙයකින්ම අපිට මේ ගිහි ජීවිතේ ජීවන විදිය කියලා දීලා තියෙනවා. ඉතින් අපි ධර්මයට අනුකූලව අපි මේ ගමන යනවා නම් අපිට මේ ස්වභාව ධර්මය පවා ආශිර්වාද කරන එකයි කරන්නේ. ඉතින් ග්‍රහ බලය දුෂ්ට විදිහට තියෙන ග්‍රහ බලය මැඩලන්න තියෙන හොඳම දේ තමයි ඔයාලගේ චිත්ත ශක්තිය. ඒක තමයි මට ජ්‍යොතිර්වේදියෙක් විදිහට ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් මේක මම දැන් කිව්වා. ඉතින් මේ කාලසර්ප යෝගයේ මම කිව්වනේ මේ කාලසර්ප යෝගයේ එක අර්ධයක් හැමදෙස්සෙම අඳුරු වෙනවා කියලා. ඉතින් ජ්‍යොතිර්වේදියෙකුට පුළුවන් මේ අඳුරු වෙන්නේ මොකද්ද? මේක ජීවිතේ ළමා කාලේද එහෙම නැත්නම් තරුණ වයසද එහෙම නැත්නම් මැදිවියෙන් පස්සද කියන එක ජ්‍යොතිර්වේදියෙකුට පුළුවන් මේක තීරණය කරන්න. කෙනෙක් මම මේ ටික මගේ ඒ ග්‍රහය සම්බන්ධ වීඩියෝ කරනකොට මම කියලා දීලා තියෙනවා කෙනෙක් ජම්මේ රාශිකයකින් උත් ඉපදිලා. එතකොට ඊළඟට කෙනෙක් ඒ ජම්මේ රාශිකයකින් උත් ඉපදිලා කෙනෙක්ට උපදුන දසාව මෙන්න මේ 6 8 12 කියන දසාවකින් හරි 22 වල දර්පානාධිපතිගේ දසාවකින් හරි ඉපදිලා ඊළඟට මේකේ බුදක් පීඩා වෙලා තියෙනවා නම් මොකද කෙනෙක්ගේ පොඩි කාලය නියෝජනය කරන්නේ බුද ග්‍රහයගේ. එතකොට බුද ග්‍රහය ජමපත්‍රි පීඩා වෙලා තියෙනවා නම් එයාගේ අඳුරු වෙන්නේ ළමා කාලේ. අපිට මේ කාලසර්ප යෝගය තියෙන කෙනාගේ මොකද්ද මේ ජීවිතේ අඳුරු වෙන්නේ කියලා ඒක තමයි අපිට කියන්න පුළුවන්. ඊළඟට ඒක පොඩි කාලේ සෞඛ්‍ය පැත්ත දුර්වල වීම නිසා ළමයෙක්ගේ මේ අඳුරු වෙලා යන්න පුළුවන් පොඩි කාලේ. මේ
ඊට පස්සේ ආයි වෙන්න පුළුවන් මේ වගේ ගොඩාක් එහෙම තියෙන ජම්මපත්වල අම්මා තාත්තා දෙපැත්තට යනවා. අම්මා තාත්තගේ විරසක නිසා දරුවා තනි වෙන්න පුළුවන්. ඉතින් පොඩි කාලේ අපිට කන්න බොන්න අපි රසාවල් කරන්නේ නැහැ. ඩියුටි කාලේ අම්මා ගෙනත් දෙනවද? අම්මා තාත්තා ගෙනත් දෙන බිස්කට් එකද, ලස්සන ගවුමද, පෑනද, පැන්සලද, පොතද ඒවනේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් අපිට වැඩිහිටියෙක්ගෙන්නේ අපිට මේ දේවල් ලැබෙන්නේ. ඉතින් ඒ දේවල් දෙන්න දරුවට කෙනෙක් නැති වෙනකොට ඉතින් දරුවා මානසිකව එම හුදකලා වෙනවා, වේදනාවටපත් වෙනවා. ඉතින් ඒකත් එක ඉඟියක්. ඊළඟට දැන් ඔය පොඩි කාලේ මං කිව්වා ඊළඟට මේ කාලසර්පයෝගය තියෙන කෙනෙක්ගේ මේ හත්වැන්න තියෙනවනේ. දැන් මේ කුම්භ රාශිය දැන් මේ මං උදාහරණයක් විදිහට මේක ගත්තේ. නමුත් දැන් මේ කුම්භ රාශියට අධිපතිය සෙනසුරු මේ සිංහ ලග්නේ කියලා මෙතන මම මේ අහම්බෙන් හරි ලියලා තියෙන මේෂ රාශියේ මේෂ ලියලා තියෙන්නේ. එතකොට මේ හත්වැන්නාධිපති මේෂ නීච වෙනවනේ. එතකොට හත්වැන්නාධිපතිය මේෂ නීච වෙනවා කියන්නේ ඒක විවාහ දෝෂයක්. එතකොට මම දැන් මෙතන ලියලා තිබ්බේ සිකුරු. ඉතින් මේ රවි කුජ සිකුරු මේ තුන් දෙනා එකට ඉන්නේ. එතන සිකුරු පාප සංයෝග වෙලා තියෙන නිසා මේ කෙනාගේ මේ විවාහය අසාර්ථක වීම තුළ ඔන්න ඒ කාලේ ජීවිතේ අසාර්ථක වෙන්න පුළුවන්. එතකොට මැදි වයසත් ඉතින් ওই විදිහට තමයි විග්‍රහ කරන්න වෙන්නේ. ඉතින් ඔය කියලා දුන්නේ කාලසර්ප යෝගයෙන් කොහොමද යෙදිලා මේ විවාහයට මේ අපිට බලපාන්න කියලා කාලසර්ප යෝගයේ යෙදෙන එක. ඉතින් ආයෙත් කියනවා කාලසර්ප යෝගයේ තියෙන අය කනගාටු වෙන්න එපා. තමන් ධෛර්යවන්තව මේ වාසනාවන්ත අය මේකත් ඉතින් විශේෂ යෝගයන් මේ රාහුටයි කේතුටයි මැදි වෙනවා කියන එක. මේ ග්‍රහයෝ ටික ඉතින් තමන්ගේ දියුණුව තමන්ගේ උත්සාහයෙන් තමන්ම සලස ගන්න ඕනේ. අපි ඔක්කොටම සුළු පිරිසකට හැරෙන්න කවුරුවත් මේ අර බන්දේ සිහිය තියලා කාටවත් කිසි දෙයක් හම්බෙලා නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු ශනි මංගල දෝෂය කියන්නේ මොකක්ද කියලා. මේ ශනි මංගල දෝෂය කියන්නේ සමහර ජම්මපත්‍රවල මේ ශනි කියන්නේ සෙනසුරු ග්‍රහයට. ඒතර මංගල කියලා කියන්නේ ඔයගලගේ අල්ලපු ගෙදර එක්කෙනා නෙමෙයි. මංගල කියන්නේ කුජ ග්‍රහයට. සමහර ජම්මපත්‍රවල මේ සෙනසුරුත් මේ කුජත් දෙන්න එකට යෝග වෙලා තියෙනවා ජම්මපත්‍රවල. මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට ඔහොම තියෙනවා. මේක මෙන්න මේ විදිහට තියෙනකොට සෙනසුරුයි කුජයි එකතු වෙලා මේකට කියනවා අපි ශනි මංගල යෝගය කියලා. ඉතින් මේ ශනි මංගල යෝගය කියන එක සාංශාරික විවාහ දෝෂයක්. හැබැයි මේක සාංශාරික විවාහ දෝෂයක් කියලා අපි ගත්තට මේක පුද්ගලයෙකුට යෙදෙන ජමපත්‍රයට යෙදෙන බලවත් යෝගයක්. මේක අපි බලවත් යෝගයක් කියලා කියන්නේ අපි විශ්ව කේන්ද්‍රයක් තියෙනවානේ. අපිට මේ විශ්වයට කේන්ද්‍රයක් තියෙනවා. එතකොට ඒකේ ලග්නාධිපති වෙන්නේ කුජ. එතකොට විශ්ව කේන්ද්‍රය තමයි මේෂය. මේෂයට ලග්නාධිපති කුජනේ. එතකොට බලන්න මේෂේ ඉඳන් ගණන මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර. එතකොට මකරය කියන්නේ සෙනසුරුට අයිති රාශියක්නේ. එතකොට මකර රාශියට අධිපතිය සෙනසුරුයි විශ්ව කේන්ද්‍රයේ 10 වැනි භාවය මකර රාශියට අධිපති සෙනසුරු ග්‍රහයයි විශ්ව කේන්ද්‍රයේ ලග්නාධිපති වෙලා එකතු වෙලා හදන යෝගයක් තමයි මෙන්න මේ ශනි කුජ යෝගය. එතකොට මේක විවාහයට අසුබ වුණාට මේක බලවත් යෝගයක්. ඉතින් මේ යෝගයේ සුබ විදිහට යෙදුණා. ඒ කියන්නේ මේ 6 7 8 නැතුව මේ 7 වෙන්නෙත් නැතුව මේකට පාප දෘෂ්ටිත් නැතුව යෙදුණා. මේ කෙනෙක් කවුරු හරි කාන්තාවක් හරි පිරිමි කෙනෙක් හරි ඉන්නව නම් මෙයාලා දක්ෂ මේ ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. නමුත් මෙයාලගේ අර තියෙනවා මෙයාලා හරි නීති. මේගොල්ලෝ එක අමාරු සෙවයි වෙන්න මෙයාලත් එක්ක මෙයාලා හරි නීතිකාරයෝ. ඉතින් මෙයාලට අනිත් එක මෙයාලගේ තියෙන දුර්වලකම තමයි නිතර තරහ නොගියත් මෙයාලට තරහ ගියොත් මෙයාලා 10 දෙනෙක් විතර අල්ලගෙන ඕනේ මෙයාලව මේ ආම්බාම් කරගන්න. ඉතින් එච්චරටම මේ තරහ යන පුද්ගලයෝ මේ ශනි කුජ යෝගයෙන් ඉපදිච්ච අය තරහ ගියාම කිසි කෙනෙකුට මෙල්ල කරන්න බෑ. ඉතින් ඒක ඉතාමත් බලවත්ම යෝගයක්. ඉතින් සුබව යෙදුනොත් හොඳයි. අසුබව යෙදුනොත් පුද්ගලයාට ඒක නරක අයුරින් බලපානවා. ඉතින් 6 8 12 යෙදුනොත් නමුත් මේ වෑ කේන්ද්‍ර ස්ථානවල
ඒවැ යෙදුනට කිසිම ප්‍රශ්නයක් නැහැ. සුබ දෘෂ්ටිත් ඇතිව අපි මේකට කියනවා කාලපුරුෂයාගේ බලය කියලා. ඉතාමත් බලවත් මේ යෝගයක්. ඉතින් මේක ඒ වුණාට අපි ගන්නෙ මං කිව්වේ අනිත් පැත්තනේ. මේකේ තියෙන රැකියාමය පැත්තනේ මං කිව්වේ. ඉතින් නමුත් මේක අපි ගන්නෙ සාංශාරික විවාහ දෝෂයක් විදියට. ඉතින් මේ ශනි කුජ යෝගයේ තියෙන අයගේ අනිත් කෙනා පාර්ට්නර් ගොඩක් ඉවසන්න ඕනේ. මං කියවනේ මෙයාලා තද නීතිකාරයෝ කියලා. ඒ එකක් අනිත් එක ඒක දැනගන්න මගේ තමන්ගේ මේ මහත්තයාගේ ශනි මංගල දෝෂය තියෙනවා නම් නෝනාගේ නැත්තම් නෝනා දැනගන්න ඕනේ මහත්තයාට තරහ යනවා නිසා නෝනා ඉවසීම ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ 99 කට දෙකටම නෝනා ඉවසන්න ඕනේ. ඒක තමයි මේකේ කියන්නේ. අනිත් එක මේ දෝෂ තියන අයත් එක්ක තමයි විවාහ වෙන්න ඕනේ. දෝෂ සහිත අය සමගත් දෝෂ රහිත අය සමග තමයි විවාහ වෙන්න ඕනේ. මේක දැන් ජමපත්‍රයේ මේ විදිහට යෙදුනහම මේක අනිත් ජමපත්‍රයේ එක්ක මේ සමසප්තමම ඉන්න ඕනේ මේ ශනි කුජ දෙන්න. කොයි විදිහෙන් හරි මේ කුජගේ දෘෂ්ටියට සෙනසුරු හසු වෙන්න ඕනේ. නැත්නම් සෙනසුරුගේ දෘෂ්ටියට කුජ හසු වුණාට පස්සේ මේ දෝෂය බිඳලා යනවා. ඉතින් අනිත් කේන්ද්‍රයත් එක්ක මේක ගැලපෙන්න ඕනේ. නැත්තම් ගලපගෙන ඉන්න අමාරුයි කියන එක තමයි මේකෙන් කියන්නේ. ඉතින් අපි මේ ශනි මංගල යෝගය කියන එකත් සාංශාරික විවාහ දෝෂයක් විදිහට ගන්නවා. ඉතින් ඊළඟට මම කිව්වේ අපි ගමු මේ භෞම දෝෂ කියන එකත් හරියට ජනප්‍රියව යෙදෙනවා. භෞම දෝෂය කියලා කියන්නේ ඒකත් කුජගෙන් යෙදෙන්නේ. භෞම දෝෂය කියන එකත් ඉතින් මේමයි භෞම දෝෂය. භෞම දෝෂය කියන එකත් කුජගෙන් යෙදෙන්නේ. ඉතින් භෞම දෝෂයේ 1 4 7 8 12 ඔයාලගේ ලග්නේ තියෙනවනේ. ඔයාලගේ ලග්නේ කාගේ හරි කුජ ඉන්නවනම් ඉතින් ඔයාට භෞම දෝෂය තියෙනවා. 4 ඉන්නවනම් ඔයාටත් භෞම දෝෂය තියෙනවා. කුජ 7 යෙදিলা ඉන්නවනම් ඔයාටත් භෞම දෝෂය තියෙනවා. කුජ 8 ඉන්නවනම් ඔයාටත් භෞම දෝෂය තියෙනවා. කුජ 12 ඉන්නවනම් ඔයාටත් භෞම දෝෂය යෙදෙනවා. ඉතින් මේ භෞම දෝෂය මේකත් ගලපන්නේ අපි මේකටත් මේ වගේම 1 4 7 8 12 ඉන්න කේන්දරයක් තමයි අපි හොයාගන්න කියන්නේ. ඉතින් කාගේ හරි ජමපත්‍රයක කුජ එකේ ඉන්නවනම් ඉතින් එයාට එකේම ඉන්න කෙනෙක් ඕනේ මේ 7 4 8 12 ඉන්න කේන්දරයක් උනත් ගැලපෙනවා. මේක කුජගෙන් යෙදෙන භෞම දෝෂය තමයි මේක. ඉතින් ඒකත් දෝෂ සහිත අයත් එක්කත් දෝෂ රහිත අයත් එක්කත් විවාහ වෙන්න ඕනේ. ඒක තමයි මේකේ නීතිය. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ දරුඵල අහිමි දෝෂය. ඒ දරුඵල අහිමි දෝෂයේවත් වද දෝෂය පිළිබඳව අපි කතා කරනවා. ඉතින් මම කියලා දීලා කිව්වා ඔයගොල්ලන්ට මගේ ලග්න 12 ගැන විග්‍රහ කරනකොට විශේෂයෙන් මීන ලග්නයට මට මතකයි මං කිව්වා කොහොමද මේ පස්යන පාපකත්‍රී වුණොත් මේක මේ දරුඵල සම්බන්ධව ඔයාලට යෙදෙන්නේ කියලා. ආයි මට මතකයි මං ධනු ලග්නයට කිව්වා මොකද ධනුවේ පස්යන්නත් එන්නේ වඳ රාශියක් මිථුනේ මීනේ පස්යන්න කටක රාශියක් වුණාට මේ බොහෝ අවස්ථාවල අපි දැකලා තියෙනවා මීනයට අර දරුඵල වඳ දෝෂ යෙදෙන අවස්ථා. ඉතින් දැන් මේ වඳ දෝෂ යෙදෙන්නේ අපි ගෙලින්ම කෙනෙක්ගේ දරුඵල බලන්නේ පස්යන්නේ. හලහලක. එතකොට පස්යනාධිපති පහ අධිපතියා යම් හේකින් 6 8 12 ඉඳලා ඊළඟට පහ අධිපතිය 22 වෙනි දර්කානාධිපතිත් වෙලා. එතකොට ඔයාලගේ ගුරු අපි මගේ ගුරු ග්‍රහයාගේ වීඩියෝ එකේදී මම කියලා දීලා තියෙනවා ගුරු ග්‍රහයට තියෙනවා අයිති කීපයක් කාරක අයිති. ඒ කාරක අයිති වලින් එකක් තමයි අපි පුත්‍ර කාරක අයිතිය ගුරුට තියෙනවා. එතකොට අපි කෙනෙක්ගේ හඳහනක දරුඵල බලද්දී අපි පස්සෙන්න බලනවා. ඊළඟට ගුරු ග්‍රහයාගේ පිළිබඳව පිහිටීම බලනවා. ඊළඟට අපි ඔයාලගේ 11 යන්න බලනවා. 11 වෙනි රාශියත් සමහර අවස්ථාවල වඳ රාශියක් වුණොත් ඒකත් දරුඵල අහිමි වෙන්න බලපාන කාරණාව. ඉතින් අපි මේක ගොඩක් වෙලාවට වඳ දෝෂය කියන එක ඇති වෙන්නේ දරුඵල පිළිබඳව ප්‍රශ්නයක් එන්නේ පස්සෙන්නාධිපති 6 8 12 වෙලා හිටියොත් පස්සෙන්නාධිපති 22 වෙනි දර්කානාධිපති වෙලා හිටියොත් එහෙමත් නැත්නම් ගුරු කියන ග්‍රහයා මේ මිථුන ඊළඟට කන්‍යා ඊළඟට සිංහය
ඊළඟට මේෂය ඔය කියන මන්ද රාශි වල තැම්පත් වෙලා හිටියොත් ඊළඟට පහපති ගුරුයි දෙන්නම නීච වෙලා හිටියොත් ඔන්න ඔය ඊළඟට 11 යන්නේ ඔයාලගේ 11 යන්නත් ඕගොල්ලන්ගේ මන්ද රාශියක් වෙලා ඔය 22 දෙල්කානාධිපති කියලා මම ඔය ලග්න 12ටම කියලා දීලා තියෙනවා. ඒ ලග්න 12 ඒ 11 යන්නේ ඉඳලා 22 දෙල්කානාධිපතිට කෙලින්ම පේනවා ඔයාලගේ පස්වෙනි භාවය සමසප්තම දෘෂ්ටිය වැටෙනවා. ඒ සමසප්තම දෘෂ්ටියෙන් පස්වෙන්න පීඩා වුණොත් ඒක ඔයාලට දරුඵල අඩු වෙන්න එක කාරණාවක්. ඉතින් මෙහෙම අය අපි කියනවා මේම අයට අපි දකිනවා ජ්‍යොතිෂයේ ගර්භාෂ දෝෂ අනිවාර්යෙන්ම ওই විදියට ජමපත්‍රයේ ග්‍රහයෝ පිහිටලා තියෙනවනම් අනිවාර්යෙන්ම එයාලට මේ ගර්භාෂ දෝෂ තියෙනවා. පීරියඩ් ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම තරුණ දරුවෝ ඉන්නවනම් ওই විදියට ග්‍රහ සංයෝග යෙදිලා ඉතින් කරුණා කරලා ඒවට ඔයාලා ප්‍රතිකාර දැම්ම තියාම අරගන්න. ඉතින් ඔයාලා විවාහ වුණාට පස්සේ ඔයාලට දරුඵල ගන්න ගියාම ට්‍රීට්මන්ට් වලට යනකොට ලොකු කාලයක් ඕගොල්ලන්ට යනවනේ. දවසින් දෙකෙන් කරලා එහෙම බබෙක් හදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ විදියට මේ කියන දේවල් ඔයාලගේ ජන්මපත්‍රවල යෙදිලා තියෙනවා නම් ඔයාලට ඒ වගේ ගර්භාෂ දෝෂ තියෙනවා නම් පීරියඩ්ස් ප්‍රශ්න එහෙම ඔයගොල්ලන්ට තියෙනවා නම් ඔයාලා දැම්ම මේ වෛද්‍ය උපකාර වෛද්‍ය උපදෙස් පතන්න. ඒ සම්බන්ධයෙන් අනිත් එක තව කාරණයක් කියන්න ඕනේ මේකට. දැන් මෙහෙම දරුඵල අඩු අය අපේ වැරදි පැවැත්ම නිසා සමහර වෙලාවට විවාහයට කලින් ලිංගික සම්බන්ධකම් බොහෝ අය පවත්වනවා. ඉතින් එතෙන්දී ගර්භණී භාවයට පත් වුණාට පස්සේ ගොඩක් අය ඔය මේ දරුවාව මේ ඇබෝෂන් කරන එක තමයි කරන්නේ. ඒ දරුඵලය හානි කරන එක කරන්නේ. ඉතින් ඔය වගේ ග්‍රහ සංයෝග තිබිලා වඳ දෝෂයක් තමන්ගේ තිබිලා තමන්ට දෛවයෙන්ම උරුම එක දරුඵලයක් නම් ගුරු ඉන්නේ පළවෙනි පාදේ නම් ඉතින් ඔයා ඒ නැති කරගන්නේ ඔයාට තියෙන එකම දරුඵලේ තමයි. ඒ නිසා මේවා සෙල්ලම් නෙමෙයි. ඉතින් තමන් විවාහ වෙච්ච කාලෙක තමන්ට දරුවෝ නැහැ. ඉතින් හතර අතේ දුවනවා තමන්ට දරුඵල නැතුව. ඉතින් ඒ තියෙන දරුඵලේ තමන් ඔක්කොටම කලින් නැති කරගත්තට පස්සේ ආයෙ ඔයාලට දරුවෝ ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම දරුවෝ ලැබුණත් ඒක හරිම අමාරුවෙන් තමයි මේ දේ කරන්න වෙන්නේ. ඉතින් මේ ඒ නිසා මේ කියන දේවල් කරුණාකරලා හිතට ගන්න මේ කට කහනවට කියන ඒවා නෙවෙයි. ඉතින් ඕකයි වඳ දෝෂය සම්බන්ධව කියන්න තියෙන්නේ. ඊළඟට මම කතා කරන්නේ බහු විවාහ දෝෂය, පස්වෙනි දෝෂය. එතනින් මගේ මේ ඔයාලට මම අවබෝධයක් ලබා දුන්නා. තව ඉස්සරහට තවත් කියලා දෙනවා මම මේ විවාහ දෝෂය යෙදෙන හැටි. ඉතින් බහු විවාහ දෝෂයක් යෙදෙන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ භාර්යාව හෝ තමන්ගේ ස්වාමි පුරුෂයා ඉන්නේ නැද්දී වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට තමන්ගේ ස්වාමියාගේ හරි බිරිඳගේ හරි ඇවෑමෙන් තව කෙනෙක් එක්ක විවාහයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා අධිකසාද වෙලා තව කෙනෙක් එක්ක විවාහ වෙන්නත් පුළුවන්. ඉතින් ඔය නොයෙක් අයුරින් බහු විවාහ යෝග යෙදෙනවා. ඉතින් මම ඒ ලග්න 12 ගැන විග්‍රහ කරනකොට කියලා දීලා තියෙනවා. ඔයාලගේ හතපති, හත් වෙනාධිපති 11 දෙකේ ඉන්නවා නම් ඒකත් ඔයාලට යෙදෙන බහු විවාහ යෝගයක්. ඉතින් ඊළඟට මේ බලන්න ඕනේ ඊළඟට අපි ඔය දිත්ත රාශි කියලා ජ්‍යොතිෂයේ කතා කරනවා. මේ දිත්ත රාශි යුගල රාශි වෙන්නේ මොනවාද? ධනු රාශිය දිත්ත රාශියක්, මිථුන රාශිය දිත්ත රාශියක්, ඊළඟට මීන රාශිය දිත්ත රාශියක්. ඉතින් ඔය දිත්ත රාශි තුල ඔයාලගේ හත් වෙනාධිපතියා කුම්භ ලග්න මේෂ ලග්නේ ගත්තොත් සිකුරු ඔය වගේ කියලා දීලා තියෙනවා. ඒ ලග්න වලට ගිහිල්ලා බලන්න. ඔය විදිහට ගත්තොත් ඔය ලග්නාධිපති ඔය මේ හත් වෙනාධිපති මම ඔය කිව්ව දිත්ත රාශි වල තැම්පත් වෙලා ඉන්නවනම් ඒකත් බහු විවාහ යෝගයක් වෙන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට දැන් තේරෙනවද මේ ජීවිතේ කියන එක මේ අපි ගෙවන ජීවිතේ හරිම පරිස්සමින් මේ පියවරක් ගානේ අපි හරිම පරිස්සමින් මේ අපි අඩියක් තියෙන ගානේ බාධකයක්. ඊළඟ අඩිය තියෙන ගානේ බාධකයක්. ඉතින් සමහර වෙලාවට අපි මේ සංසාර ගමන මේ ජීවිත ගමන යනකොට අපිට පෙර ආත්මවල හිටපු අපේ සැමියා අපේ බිරිඳ අපට හම්බෙන්න පුළුවන්. හැබැයි ඒ හම්බෙනකොට මොකද එහෙම ජන්මපත්‍රයත් මට හම්බෙලා තියෙනවා.
හම්බ වෙනකොට අපි විවාහ වෙලා අපිට දරුවෝ ඉන්නවා. නමුත් අර සංසාරේ පුරුදු කමට අපි ගිහිල්ලා එතන නතර වෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ ඒ ඇවිල්ලා ඔයාලගේ හොඳට හිතට ගන්න ඕනේ මේ ඇවිල්ලා ඔයාලට හම්බෙන්නේ මේ ඔයාලගේ මේ සංසාරේ මහත්යවත් නෝනවත් නෙවෙයි. ඒ පෙර ආත්මවල අය. ඒ පුරුදු කමට තමයි ඔයාලා එතන ගිහිල්ලා නතර වෙන්නේ. නමුත් ඔයාට මේ ආත්මේ මේ ජීවිතේ ඔයාගේ විවාහක බිරිඳ ඉන්නවනම් ඔයාට ඔයාගේ විවාහක සැමියා ඉන්නවනම් ඔයාට දරුවෝ ඉන්නවනම් ඔයාගේ ජීවිතේ තියෙන්න ඕනේ එතන. ඉතින් ඕවත් අදටම හිතට ගන්න. ඉතින් මම ඔයාලට ඔය කියලා දුන්නේ යෙදෙන විවාහ යෝග වලින් අතලොස්සයි පොඩ්ඩයි. ඉතින් අනිත් එක මේකත් කියන්න ඕනේ. ඉතින් මේ සියලු දෝෂ ගැට ගහගෙන ගලපගෙන අපි කසාද බඳින්න හිටියොත් එහෙනම් අපේ ජීවිතේටවත් කසාද බඳින්න හම්බෙන්නේ නැහැ. ජෝතිෂය ඔය ඔක්කොම කතන්දර පැත්තක තියන්නකෝ. අපි විවාහ වෙන්නේ අවුරුදු 25න් හෝ 24න් 27න් ඔහොම වයසකනේ. ඉතින් ඒ වෙනකම්ම වෙන දෙමව්පියොත් එක්ක හැදිච්ච වෙන පෞල් පරිසරයක හැදිච්ච කෙනෙක් එක්ක තමයි අපි විවාහ වෙන්නේ. ඉතින් එක පවුලේ අයටත් එකට ජීවත් වෙන්න බැරිව ප්‍රශ්න එනකොට අපිත් එක්ක අවුරුදු 25ක් 26ක් 27ක් හිටියේ නැති කෙනෙක් එක්ක ජීවිතේ අපි ගලප ගන්නවා කියන්නේ ඒකත් මාරම ගලප ගැනීම. ඉතින් ඒ නිසා මේක විවාහ ජීවිතයක් කියන්නේ අපිට ගැළපෙන කෙනා කවදාවත් අපේ ජීවිතේ හම්බෙන්නේ අපි අඩුපාඩු ගලප්පගෙන තමයි අපේ මේ ජීවිතේ විවාහ ජීවිතේ ගෙවන්න ඕනේ. ඉතින් ඒ අඩුපාඩු ගලප්ප ගන්න එක සාර්ථක නම් ඒක සාර්ථක යුග ජීවිතයක්. අඩුපාඩු ගලප ගන්න බැයි නම් ඒ ජීවිතේ අසාර්ථකයි. ඉතින් ඕක තමයි මට ඔයාලට ජ්‍යොතිර්වේදිනියක් විදියට කියලා දෙන්න තියෙන්නේ. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මට පෞද්ගලිකව කතා කරලා හඳහන පරීක්ෂා කරගන්න අවශ්‍ය නම් 077 566 0505 කියන අංකයට WhatsApp ඇමතුමක් හරි WhatsApp පණිවිඩයක් හරි තියන්න. ඉතින් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න. ස්තුතියි ඔබට මේ වීඩියෝ එක නරඹුවට. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්. ආයුබෝවන්.